Good day to you. අද අපේ 11th conversation එක. අද අපේ 11th conversation එක අපිට හම්බෙන්නේ Jack and Olivia. ඒගොල්ලෝ රෙස්ටොරන්ට් එකට යනවා ස්නැක් එකක් ගන්න. ඒ වෙලාවේ ඒගොල්ලෝ කෑම ඕඩර් කරන් ඉස්සෙල්ලා ඒ දෙන්න වෙන අතර ඩිස්කෂන් එක තමයි අද අපේ conversation එක වෙන්නේ. ඔයාද මේ වීඩියෝ එක පළවෙනිට බලන කෙනෙක් නම් මේ ක්ලාස් එකේදී අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ ඇත්තම conversation එකක් තුලින්. ඒ conversation එකේදී මමත් ඔයත් ඇත්තම විදිහට අපි ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඔයාලා දන්නවා අපි section 3කින් තමයි මේ conversation practice එක කරන්නේ. හොඳයි එහෙනම් අද අපි section 1 එකට යමු. මේ section 1 එකේදී ඔයා ඉගෙන ගන්න යනවා අද තියෙන sentences ටික මොනවද? ඒ sentences වල සිංහල තේරුම මොකක්ද කියන එක. Jack and Olivia යන රෙස්ටොරන්ට් එකට එතනදී ඒගොල්ලෝ මෙනු එක බලලා තීරණය කරනවා සිලෙක්ට් කරනවා මොනවාද ෆුඩ් එයාලට අවශ්‍ය කියලා. අද කන්වර්සේෂන් එක ස්ටාර්ට් කරන්නේ Jack. දැන් Jack Olivia ගෙන් අහනවා Hi Olivia, are you ready to order? Olivia, ඔයා දැන් ලෑස්තිද ඔයාට ඕන කරන ෆුඩ් එක නැත්නම් ඔයා ගන්න යන කෑම එක ඕඩර් කරන්න. ඔයා තීරණය කරලාද තියෙන්නේ? එතකොට Olivia යා Jackට උත්තර දෙනවා Yes Jack, I'll have the chicken sandwich and a small salad. ඔව් Jack, මම ගන්නම් නැත්නම් මම ආහාරට ගන්නම් chicken sandwich එකක් සහ පොඩි salad එකක් small salad එකක්. එතකොට Jack කියනවා that sounds good. ඒක හොඳයි වගේ. I'll try the beef burger with fries. I'll try කියන්නේ එයා කෑමට ගන්න යන්නේ. I'll try the beef burger with fries. මම ගන්නවා beef burger සහ fries. එතකොට Olivia Jackෙන් අහනවා what drink will you get? ඔයා මොනවද බීමට ඕඩර් කරන්න යන්නේ? බීම එක drink එක විදිහට ගන්නේ මොකක්ද කියන එක. එතකොට Jack කියනවා I think I'll have a lemonade. මම හිතන්නේ මම lemonade එකක් ගන්නම්. නැත්නම් lemonade එකක් බිව්වොත් හොඳයි වගේ අදහසක් තමයි එයා කියන්නේ. What about you? ඔයා මොනවද ගන්නෙ? නැත්නම් ඔයා මොනවද ඕඩර් කරන්නේ? Olivia කියනවා I'll take an iced tea. මම iced tea එකක් ගන්න. එතකොට Jack අහනවා Olivia ගෙන් Do you want to share a dessert later? Olivia ගෙන් මේ Jack අහන්නේ කෑමෙන් පස්සේ dessert එකක්. dessert එක කියන්නේ අපි දන්නවා අතුරුපසක් අරගෙන අපි ඒක බෙදාගමුද කියලා. එතකොට Olivia කියනවා Sure, let's try the chocolate cake. Let's try the chocolate cake කියන්නේ අපි chocolate cake ගමු කියන එක. එතකොට Jack කියනවා Great choice. I'll call the waiter now. Great choice. හොඳ තේරීමක්. I'll call the waiter now. මම දැන් waiterට කතා කරන්නම්. Then Olivia says, Thank you Jack. I can't wait to eat. ඒ කියන්නේ දැන් මෙයාලා මේ ඕඩර් කරපු කෑම එක බොහොම රසවත්. ඒක එනකන් බලාගෙන ඉන්නවා වගේ අදහසක් තමයි මට එනකන් ඉන්න බෑ කෑම එක කියන වගේ අදහසක් තමයි Olivia කියන්නේ I can't wait to eat කියලා. මේ තමයි අද අපේ conversation එක. දැන් ඔයාලා දන්නවා ඒ sentences වල තියෙන සිංහල තේරුමත් මොකක්ද කියන එක. දැන් අපි යනවා අපේ section 2 එකට. මේ section 2 එකේදී මම ඔයාලට කියලා දෙනවා අපි මේ conversation එකේ තියෙන මේ sentences අපි කොහොමද අපේ ඇත්ත විදිහට අපි භාවිතා කරන්නේ. එහෙම නැත්නම් අපි කෙනෙක් එක්ක කතා කරනකොට මොන tone එකෙන්ද අපි මේක කියන්න ඕනේ. නැත්නම් අපි මේක කියන්න ඕනේ rhythm එක මොකක්ද කියන එක. එතකොට මම කිව්වයින් පස්සේ මම පොඩි වෙලාවක් වට දෙනවා ඒ මම කිව්ව විදිහටම ඔයා ඒ sentence එක ඒ තාලයටම sentence එක කියන්න. හොඳයි එහෙනම් දැන් අපි යමු section 2 එකට. The conversation එක පටන් ගන්න Jack. Hi Olivia, are you ready to order? Yes Jack, I'll have the chicken sandwich and a small salad. That sounds good.
I'll try the beef burger with fries. What drink will you get? I think I'll have a lemonade. What about you? I'll take an iced tea. Do you want to share a dessert later? Sure. Let's try the chocolate cake. Great choice. I'll call the waiter now. Thank you, Jack. I can't wait to eat. ඒ තමයි අපේ section 2 එක. අන්න ඒ විදිහට තමයි ඔයා section 3 එකේදී මේ sentences වලට respond කරන්න ඕනේ screen එක දිහා බලාගෙන. හොඳයි එහෙනම් අපි දැන් යමු section 3 එකට. section 3 එකට යන්න ඉස්සෙල්ලා මම ඔයාට invite කරනවා ආරාධනා කරනවා තාම ඔයා class එකට subscribe කරලා නැත්නම් මේ දැන්මම subscribe කරන්න notification bell එක on කරන්න. එතකොට ඔයාට වීඩියෝ එකක් ආපු ගමන්ම ඔයාට බලා ගන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි යමු දැන් section 3 එකට. අපි මේ actual conversation එක section 3 එක ඒක අපි ප්‍රැක්ටිස් කරන rounds දෙකකට. first round එකේදී මම conversation එක start කරනවා. ඔයා screen එක දිහා බලාගෙන මාත් එක්ක අර section 2 එකේදී ප්‍රැක්ටිස් කරපු විදිහටම කතා කරන්න. round 2 එකේදී ඔයා conversation එක පටන් ගන්නවා මම ඔයාට respond කරනවා. හොඳයි. එහෙනම් දැන් අපි යමු අපේ actual practicing එකට. Hi Olivia, are you ready to order? That sounds good. I'll try the beef burger with fries. I think I'll have a lemonade. What about you? Do you want to share a dessert later? Great choice. I'll call the waiter now. ඒ තමයි අපේ round 1 එක. දැන් අපි start කරමු round 2 එක. round 2 එකේදී ඔයා තමයි conversation එක start කරන්න ඕනේ. screen එක දිහා බලලා ඒ තියෙන විදිහටම sentence එක කියන්න මම ඔයත් එක්ක කතා කරනවා. I am going to talk with you. Yes, Jack. I'll have the chicken sandwich and a small salad. What drink will you get? I'll take an iced tea. Sure. Let's try the chocolate cake. Thank you, Jack. I can't wait to eat. හොඳයි මේ තමයි අද අපේ conversation එක වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ conversation එක තව කීප සැරයක් practice කරන්න. round 1 එකත් round 2 එකත් කීප වරක් practice කරන්න. එහෙම practice කරනකොට ඔයාගේ memory එකට යනවා මේ conversational patterns එහෙම නැත්නම් sentences. ඊට පස්සේ ඇත්ත ජීවිතේදී ඔයාට මේක ඇත්තටම පාවිච්චි කරන්න වෙන වෙලාවකදී ඔයාලා දන්නේ නැතුවම ඔයාගේ memory එකෙන් මේ sentences ඔයාට දෙනවා. ඔයාට හරිම ලේසියෙන් ඒවා කතා කරන්න පුළුවන් වෙනවා. මේ ඔක්කොම දේවල් කරන්න නම් ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හොඳයි. එහෙමනම් ඔයාලගේ කමෙන්ට් එක මට ඉතාමත් වටිනවා. ඔයා හිතනවා නම් මේ ක්ලාස් එකෙන් ඔයාට ප්‍රයෝජනයක් වුණා කියලා කමෙන්ට් එකක් විදිහට දෙන්න. ඒ වගේම ඔයාගේ තව යාළුවෝ අතර මේක ෂෙයා කරන්න. හොඳයි. එහෙමනම් මේ වීඩියෝ බලන අයගෙන් 62%ක් තාම වීඩියෝස් බලන්නේ
subscribe කරන්න නැතුව. ඒ නිසා මම ඔයාලට ආරාධනා කරනවා තාම ඔයා subscribe කරලා නැත්නම් ඔයා subscribe කරලා class එකට join වෙන්න. ඔයා subscribe කරලා notification bell එක on කරලා තියෙනවා නම් ඊළඟ අලුත්ම වීඩියෝ එක ආපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට practice කරන්න පුළුවන්. ඒ වෙනකන් හොඳින් practice කරන්න. Good luck.